ඒ කොටස පළල W සහ ඝනකම TU එක රූපේ පෙන්වා ඇති ඍජුකෝණාස්ත්‍රාකාර තුනී පුවරුවක් ආකාරයෙන් වූ ලෝහ සන්නායකයක් සලකා බලන්න. නියත අයිධාරාවක් ඝන X දිශාවට ගලා යන අතර චුම්බක ශ්‍රාව ඝනත්වය du ඒකාකාර චුම්බක ශේෂ්ඨයක් පූර්වයේ තලයට ලම්බක ඝන y දිශාවට ක්‍රියා කරයි. ඉලෙක්ට්‍රෝන වල භාවිත ප්‍රවේගයේ vd වේ අනවරත අවස්ථාවට පැමිණි පසු පූර්වයේ ඉහළ සහ ඉහළ පෘෂ්ඨයේ ඍණාරෝපණ එකතු වන අතර පහළ පෘෂ්ඨයේ ධනාරෝපණ ඉතිරි වේ. එවිට පූර්වයේ ඉහළ සහ පහළ පෘෂ්ඨ අතර විභවාන්තරයක් ස්ථාපිත වන අතර එය හෝල් වෝල්ටීයතාවයේ Vh ලෙස හැඳින්වේ. කොමිලක්කම් එකේ කියනවා හෝල් වෝල්ටීයතාවයේ Vh සඳහා ප්‍රකාශනයක් චුම්බක ශ්‍රාව ඝනත්වයේ B ධාරාවයි සන්නායකයේ ඒකක පරිමාවක චලනය වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව n ඉලෙක්ට්‍රෝන ආරෝපණය E සහ පූර්වයේ ඝනකම T ඇසුරින් ව්‍යුත්පන්න කරන්න කියලා කියනවා. ව්‍යුත්පන්න කරනකොට ඔය සන්නායකයේ තියෙන මේ ආකාරයට සන්නායකයේ අයි ධාරාවක් මේක යනවා. ධාරාව හෙට යනකොට ඉලෙක්ට්‍රෝන චලනය වෙන්නේ මේ පැත්තට vd ප්‍රවේගයෙන්. මධ්‍යන්නේ ප්‍රාවිත වේගය තමයි vd කියලා දීලා තියෙන්නේ. එතකොට තලයෙන් ඇතුළට චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඉලෙක්ට්‍රෝන මත ඇති වෙන චුම්බක බලය ගන්න පුළුවන් ෆෙමින්ගේ වමත් නීතිය. බලය ගන්න වමත් නීතියෙන් SBI බලයේ චුම්බක ක්ෂේත්‍රයේ ධාරාව. චුම්බක ක්ෂේත්‍රය ඇතුළට ධාරාමයට බලය උඩට. අන්න එහෙනම් උඩට ඇති වෙනවා විද්‍යුත් බලයක් මම ඒක චුම්බක බලයක් මම ඒක SB කියලා ගන්නවා. ඊළඟට මේ SB චුම්බක බලයේ බලපෑම නිසා මේ පැත්ත පෘෂ්ඨයේ සාපේක්ෂව ඍණ වෙනවා මේ පැත්ත පෘෂ්ඨයේ සාපේක්ෂව ධන වෙනවා. එතකොට ධන සිට ඍණ දක්වා මේ දිශාවට විද්‍යුත් ශේෂ්ඨයක් ක්‍රියාත්මක වෙනවා. ධනාරෝපණයක් මත බලය ඇති වෙන්නේ විද්‍යුත් ශේෂ්ඨයේ දිශාවටමයි. හැබැයි ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ. ඍණාරෝපණ මත බලය ඇති වෙන්නේ පහළට. විද්‍යුත් ශේෂ්ඨයේ දිශාවට ප්‍රතිවිරුද්ධව. එහෙනම් විද්‍යුත් බලයක් ඇති වෙනවා පහළට. මම ඒක SP කියලා ගන්නවා. උඩට තියෙන විද්‍යුත් බලය චුම්බක බලය පහළට තියෙන විද්‍යුත් බලයට සමාන කරා. උඩට තියෙන විද්‍යුත් බලය චුම්බක බලය කියන්න පුළුවන් BQV කියලා. B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය, Q කියන්නේ ආරෝපණය, V කියන්නේ ප්‍රවේගය. එතකොට ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගයේ මධ්‍යන්නේ ප්ලාවිත වේගය නිසා VD දාගන්න වෙනවා. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය E කියලා දාගන්න පුළුවන්. සමාන වෙනවා. චුම්බක විද්‍යුත් බලය කියන්නේ QE. එතනත් ආරෝපණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය නිසා E කියලා දාගන්නවා. එතකොට E කැපිලා යනවා. ඔතනින් එනවා BVD සමානයි. මෙන්න මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ලියන්න පුළුවන්. උඩ පෘෂ්ඨයයි යට පෘෂ්ඨයයි අතර තියෙන විභවාන්තරයේ හෝල් වෝල්ටීයතාවය. දෙදීම මෙන්න මේ ඝනකම. ඝනකම තමයි W කියලා දීලා තියෙනවා. එතකොට E කියන්නේ VH බෙදීම W. ඔතනින් එනවා හෝල් වෝල්ටීයතාවයට එක සමීකරණයක් BVD W කියලා. හැබැයි ඕක නෙවෙයි අහන්නේ. ඔය දීලා තියෙන සංකේත වලින් නෙවෙයි අපිට අවිල්ලා තියෙන්නේ. අන්න විද්‍යුත් ධාරාව ගැන අපි දන්නවා ධාරා විද්‍යුතේදී I සමානයි VANE VD ANE. ඔතනින් VD යුක්ත කරොත් I බෙදීම ANE. ඕක ආදේශ කරනවා VD තියෙන තැනට. ඒකට එනවා හෝල් වෝල්ටීයතාවය කියන්නේ B VD වෙනුවට දානවා I බෙදීම ANE W. දැන් මේ තියෙන සන්නායකයේ වර්ගඵලය සන්නායකයේ හරස්කඩ වර්ගඵලය වෙනුවට දාන්න පුළුවන් දිග වැඩි කිරීම පළල පාවිච්චි කරලා W වැඩි කිරීම T කියලා.
ඔන්න ඔතනින් W ට W කැපිලා ගියාම Vx සමානයි Vi බෙදීම NET කියලා එනවා. ඔය සමීකරණය තමයි අහුවේ රෝමිලක්කම් එකේ. රෝමිලක්කම් දෙකේ කියනවා V.4යි I ඇම්පියර් 32යි N 10 28යි E 1.6යි 10.19යි T 2 මිලිමීටර නම් VH නිර්ණය කරන්න කියලා කියනවා. දැන් අපිට තියෙන කෙලින්ම ආදේශ කරන්න ඔය ගත්ත සම්බන්ධයට. VH සමානයි V කියන්නේ චුම්බක ශ්‍රාවක ඝනත්වය 0.4යි I කියන්නේ ධාරාව ඇම්පියර් 32යි බෙදීම N කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඒ කියන්නේ ඝන මීටර එකක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන 1028යි E කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය 1.6යි 10.19යි T කියන්නේ ඝනකම මිලිමීටර 2යි 2 වැඩි කිරීම 10.3යි මීටර කරලා ආදේශ කරා. දැන් සුළු කරන්න තියෙන්නේ 0.4ට 16 කපලා අයින් කරොත් 4යි 4 වරක් 8යි 8 දෙකෙන් බෙදපුවාම 4යි ඒකට එනවා 4 යටපැත්තේ 10 28යි 19යි 3යි 22යි 22ක් අයින් වුණාම 10 ඍණ 6ක් කියලා එනවා උඩට ගන්නකොට වෝල්ට් 4 වැඩි කිරීම 10 ඍණ 6යි ඒ කියන්නේ 4යි මයික්‍රෝ වෝල්ට් කියලා ලියුවත් කමක් නැහැ. ඊළඟ රෝමිලක්කම් 3 කියනවා වෙනත් කිසිවක් වෙනස් නොකර සම්පූර්ණ සන්නායකය ඉලෙක්ට්‍රෝන වල සාවිත ප්‍රවේගයට සමාන නියත ප්‍රවේගයකින් x දිශාවට චලනය කරවොත් හෝල් ඍණ x දිශාවට චලනය කරවොත් වෝල්ටීයතාවයේ විශාලත්වයට කුමක් සිදුවේද? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට ඉලෙක්ට්‍රෝනය මෙහෙට යන්නේ සන්නායකයත් මේ පැත්තට චලනය කරනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රයට සාපේක්ෂව සන්නායකය නිශ්චල වෙනවා. සාපේක්ෂ ප්‍රවේගය අරගෙන බලුවොත්. එහෙනම් සන්නායකය චුම්බක ක්ෂේත්‍රයට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන නිශ්චල වෙනවා. සන්නායකය නෙවෙයි සන්නායකය වෙනම චලනය වෙනවා ඉලෙක්ට්‍රෝන වෙනම චලනය වෙනවා. ඒ දෙකේ ප්‍රතිඵලයක් විදිහට ඉලෙක්ට්‍රෝන චුම්බක ක්ෂේත්‍රයට සාපේක්ෂව නිශ්චල වෙනවා. ඒ කියන්නේ හෝල් වෝල්ටීයතාවයේ බිඳුවක් වෙනවා. එහෙනම් ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන චුම්බක ක්ෂේත්‍රයට සාපේක්ෂව නිශ්චල වන නිසා හෝල් වෝල්ටීයතාවයේ ශූන්‍ය වේ. Vx සමානයි බිඳුවක් වෙනවා. ඊළඟ රෝමිලක්කම් 4 කියනවා රූපේ එකේ පෙන්වා ඇති පුවරුව නිශ්චලව ඇති විට ඉලෙක්ට්‍රෝනයක් මත ක්‍රියා කරන චුම්බක බලය හෝල් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය Fm සහ E මගින් පිළිවෙලින් නිරූපණය කරයි. බලය සහ හෝල් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය Fm සහ E මගින් පිළිවෙලින් නිරූපණය කරයි. ආරෝපණ වාහක ඍණාරෝපිත වෙනුවට ධනාරෝපිත නම් VD Fm සහ E එක් දිශාවන්ට කුමක් සිදුවේද? වෙනස් වේ හෝ වෙනස් නොවේ කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන මත බලය ඇති උනේ චුම්බක බලය ඇති උනේ ඉහළට. හැබැයි ඔතන ආරෝපණ ගෙනියන්නේ ධනාරෝපණ තියෙන ධනාරෝපිත වාහක නම් මධ්‍යයන ප්ලාවිත වේගය අනිවාර්යෙන් වෙනස් වෙනවා. වෙනස් වේ. මධ්‍යයන ප්ලාවිත වේගය කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ප්‍රවේගය වෙන එකක්, ධනාරෝපිත කුහර ගත්තොත් වෙන එකක්. ඊළඟට චුම්බක බලය ගත්තොත් චුම්බක බලයේ දිශාව ඉන්නේ ධාරාවත් එක්ක. ඒතකොට ඍණාරෝපණ මෙහෙට ගියත් ධනාරෝපණ මෙහෙට ගියත් ධාරාව එකම දිශාවට යන්නේ. ඒ නිසා චුම්බක බලය වෙනස් නොවේ. ඊළඟට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය චුම්බක බලය වෙනස් නොවුනට චුම්බක බලය වෙනස් නොවන නිසා ඒ කියන්නේ
ඉලෙක්ට්‍රෝන මත චුම්බක බලය උඩට තියෙන්නේ. ධනාරෝපිත කුහර ආවොත් ඒවා මත චුම්බක බලය උඩට තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ උඩ පෘෂ්ඨයේ ඍණ වෙන්නේ. මේ අවස්ථාවේ උඩ පෘෂ්ඨයේ ධන යට පෘෂ්ඨයේ තමයි ඍණ වෙන්නේ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය වෙනස් වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වේ. ඊළඟ B කොටස කෝලාචරණ සංවේදක ක්‍රියාත්මක වන්නේ ඒවා චුම්බක ක්ෂේත්‍රයක තැබූ විට සිදුවන වෝල්ටීයතා වෙනස් වීම අනාවරණය කර ගැනීම. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් උත්පාදනය කර ගැනීම සඳහා දෙක රූපයේ පෙන්වා ඇති පරිදි එක් එක්හි එකම අරයක් හා එකම වට සංඛ්‍යාවක් සහිත සහ එකම ධාරාවක් ගලා යන අරයට සමාන වූ දුරක තබා ඇති සර්ව සම වෘත්තාකාර දඟල දෙකක් භාවිත කළ හැකිය. එම දඟල දෙක අතර ඇතිවන චුම්බක ශාව ඝනත්වය 1.4 B නෝට් වන අතර මේ B නෝට් යන තනි දඟලයක් කේන්ද්‍රය ඇති චුම්බක ශාව ඝනත්වය. පමිලක්කම් එකේ කියනවා බයෝසවා නියමයෙන් පටන්ගෙන වටෙන් සංඛ්‍යාවක් සහිත අරය අයිධාරාවක් ඇගෙන යන වෘත්තාකාර දඟලයක කේන්ද්‍රය ඇතිවන චුම්බක ශාව ඝනත්වය B නෝට් සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. ප්‍රකාශනයේ අනෙක් සංකේත නම් කරන්න කියලා කියනවා. අන්න බයෝසවා නියමය අනුව අපි දන්නවා අයිධාරාවක් ඇගෙන යන සංනායකයක ඉතා කුඩා ධාරාංශු මාත්‍රයක් ඉතා කුඩා දිගක් ඩෙල්ටා L කොටසක් කරකුවොත් මේ ඩෙල්ටා L කොටසට අදින ස්පර්ශකයත් එක්ක θ කෝණයක් ආනතව මේ වගේ ස්ථානයක ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයේ ඩෙල්ටා B නම් ඩෙල්ටා B කියන්නේ mu naught I delta L sin theta බෙදීම R වර්ගය. ඔය තමයි බයෝසවා නියමය. එතකොට වෘත්තාකාර කුණුවක් කරපුවාම වෘත්තාකාර කුණුවක කේන්ද්‍රය ඇති වෙන ශ්‍රාව ඝනත්වය B නම් mu naught ධාරාව Iමයි delta L වෙනුවට දානවා සම්පූර්ණ වෘත්තාකාර කුණුවේ දිග 2πr sin theta ගන්නකොට ධාරාව චුම්බක ක්ෂේත්‍රයේ සෙවීමට අවශ්‍ය කේන්ද්‍රය ආකරන රේඛාවට හැම වෙලේම ලම්බකයි. ඒ නිසා sin 90 වෙනවා. බෙදීම අර කැපිටල් R කියලා දීලා තියෙන නිසා R වර්ගයේම දැම්මා. එතන mu naught බෙදීම 4.5 එකක් තියෙනවා. mu naught බෙදීම 4.5 I delta L sin theta බෙදීම R වර්ගය තමයි සාමාන්‍ය බයෝසවා නියමයේ සමීකරණය. මෙතන 4.5 එකක් තියෙනවා. සුළු කරන්න තියෙන්නේ R එකක් කැපිලා යනවා, π ට π කැපිලා යනවා, දෙවරක් 2යි. sin 90 කියන්නේ 1යි. ඒකට එනවා B කියන්නේ mu naught I බෙදීම 2R. ඔය එක වටයක් තියෙනවා නම් එහෙනම් වට n ගානක් තියෙනකොට චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි B naught කියලා කියන්නේ. B naught කියන්නේ mu naught I n බෙදීම 2R. ඔන්න ඔය සමීකරණය තමයි ව්‍යුත්පන්න කරන්න කියලා කියන්නේ. ඔතනදී අපිට කිව්වා භාවිතා කරන වෙනස් සංකේත තිබ්බොත් හඳුන්වන්න කියලා. ඒතර mu naught තමයි හඳුන්වන්න තියෙන්නේ. mu naught කියලා කියන්නේ නිදහස් අවකාශයේ පාරගම්‍යතාවය. නිදහස් අවකාශයේ පාරගම්‍යතාවය තමයි mu naught කියලා කියන්නේ. පමිලක්කම් දෙක in 10යි I 2 ඇම්පියර් සහ කැපිටල් R 1.12 මීටර නම් එක් එක් දඟලේ කේන්ද්‍රයේ ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයේ B naught ගණනය කරන්න. mu naught 4.5 වැඩි කිරීම 10 ඍණ 7යි සහ π සමානයි 3 ලෙස ගන්න කියලා කියනවා. එතකොට කෙලින්ම ආදේශ කරන්න තියෙන්නේ පමිලක්කම් දෙක B naught කියන්නේ mu naught 4.5 වැඩි කිරීම 10 ඍණ 7යි. I කියන්නේ ධාරාව 2 ඇම්පියර් බෙදීම 2යි. R කියන්නේ අරය 0.12යි. B naught එනවා කොටවල් 1000ක් තියෙනවා කියුවා. ඒ නිසා
10න් වැඩි කරන්න ඕනේ එන්නගේ තමයි 1000 කියලා කියන්නේ. 4යි 5 වෙනුවට දානවා 3. 10 රින 7ත් එක්ක 10 3 කපලා අයින් කරොත් 10 රින 4යි. දෙකට දෙක කැපිලා යනවා. බෙදීම 0.12යි. 4 වරක් 3 12 කපලා අයින් කරපුවාම 0.01 කියන්නේ 10 රින 2යි. උඩ පැත්තට ගියාම 10 රින 2යි. ඒ කියන්නේ 0.01යි. ටෙස්ලා කියලා එනවා. केंद्रीय चुंबक स्राव घनत्व. ක්‍රම ඉලක්කම් 3. ඊට බිහි ඡේදයේ අදාළ කරගනිමින් දඟර දෙක 0.12ක දුරක තබුවොත් ඒවා අතර පවතින ඒකාකාර චුම්බක ස්‍රාව ඝනත්වය අගය අහනවා. අන්න ඡේදය අපිට දීලා තිබ්බා. දඟර දෙක අතර ඇතිවන චුම්බක ස්‍රාව ඝනත්වය අගය 1.4යි B නෝට් කියලා. ඔන්නෝතනින් ආදේශ කරගන්නවා 1.4යි B නෝට් කියන්නේ 0.01යි. එතකොට එනවා 0.01යි 4යි ටෙස්ලා. ඊළඟට C කොටස කියන්නේ භ්‍රමණ වස්තුන්ගේ භ්‍රමණ වේග අනාවරණය කර ගැනීමට පෝල් ආචරණ සංවේදක භාවිත කරයි. පරිමිතිය වටා සමාන පරතර වලින් එකම ධාරාව රැගෙන යන සර්ව සම දඟර 4ක් සවි කර ඇති භ්‍රමණය වන රෝධයක් තුන රූපේ පෙන්වයි. රෝධය ඇති දඟරවලින් දඟරවලට සර්ව සම වූ එම ධාරාවම රැගෙන යන අතිරේක දඟරයක් එස් හෝල් සංවේදකයක් සමග යාතල ස්ථාවර තබා ඇත. භ්‍රමණය වන රෝධයේ ඇති එක් දඟරයක් එස් ස්ථාවර දඟරය හා හෝල් සංවේදකයේ සමග හරි කෙලින්ම පැමිණි විට ඒකාකාර චුම්බක ශේෂ්ඨයක් ස්ථාපිත වන අතර හෝල් සංවේදකයේ වෝල්ටීයතා ස්පන්දයක් ජනනය කිරීමට ඉඩ සලසයි. රෝධයේ භ්‍රමණය වන විට එක් පෙළ ගැසීමේදී වෝල්ටීයතා ස්පන්දයක් නිපදවා භ්‍රමණ වේගය අනාවරණය කර ගැනීමට අවස්ථාව සලසයි. පළවෙනි කොටස කියනවා හෝල් සංවේදකයේ මගින් ජනනය කරන ස්පන්ද සංඛ්‍යාත F නෝට් නම් රෝධයේ භ්‍රමණ සංඛ්‍යාත F සඳහා ප්‍රකාශනයක් F නෝට් ඇතුලින් ලියා දක්වන්න කියලා කියනවා. දැන් රෝධය භ්‍රමණය වෙනවා F සංඛ්‍යාතයකින්. ඒකට මේකේ ස්ථාන 4ක කියලා දෙනවා ඔය වගේ දඟර 4ක්. ඒ දඟර 4ට අදාළව මේ අනාවරක සංවේදකය ආසන්නයට ආපුවාම ස්පන්දයක් හැදෙනවා. ඒ කියන්නේ රෝධයේ එක් වටයක් භ්‍රමණය වෙනකොට මේකෙන් සංඛ්‍යාත 4ක්, ඒ කියන්නේ අවස්ථා 4කදී ස්පන්ද 4ක් ඇති වෙනවා. ඒ නිසා රෝධයේ භ්‍රමණ සංඛ්‍යාතය ඔය කියන අනාවරක සංඛ්‍යාතයේ ෆ්ලෝට් ගෙන් 4න් පංගුවක් වෙනවා. රෝධයේ වටයක් භ්‍රමණය වෙනකොට අවස්ථා 4කදී ලැබෙනවා අනාවරක ස්පන්ද. ක්‍රම ඉලක්කම් 2 if not සප්පරේට ස්පන්ද 240ක් නම් රෝධයේ වේගය ඔමෙගා භ්‍රමණ වේගය ඔමෙගා rpm වලින් ගණනය කරන්න කියලා කියනවා. අනේ නම් රෝධයේ භ්‍රමණ සංඛ්‍යාතය මම ගන්නවා f කියන්නේ f not බෙදීම 4යි. f not කියන්නේ 240යි බෙදීම 4යි. කියන්නේ 60යි. හර්ට්. අපි දන්නවා සංඛ්‍යාතය කියන්නේ එකට ආවර්ත කාලය කියන්නේ 2.5 බෙදීම ඔමෙගා බෙදීම 2.5. එහෙම නැත්නම් සංඛ්‍යාතය කියන්නේ කෙලින්ම RPS අගයට සමානයි. RPS අගය කියන්නේ RPM බෙදීම 60යි. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන්. සංඛ්‍යාතය දන්නවා RPM අගය අහනවා. එහෙනම් RPM අගය උක්ත කරොත් සංඛ්‍යාතයේ වරක් 60යි. එතකොට සංඛ්‍යාතයේ 60ක් කියලා ආවේ. ඒත් 60 වැඩි කරනවා 60න් 3600යි RPM කියලා එනවා. ක්‍රම ඉලක්කම් 3 රෝධයේ භ්‍රමණ වේගය 7200යි RPM ඉක්මවන විට අනුතුරු ඇඟවීමේ නලාවක් ක්‍රියාත්මක විය යුතුය. අනුතුරු ඇඟවීම ක්‍රියාත්මක වන හෝල් සංවේදකයේ ස්පන්ද සංඛ්‍යාතය නිර්ණය කරන්න කියලා කියනවා. ආගෙනම් RPM මගේ 7200යි
එතනින් අපිට පුළුවන් රෝදයේ භ්‍රමණ සංඛ්‍යාතය හොයන්න. මේ සම්බන්ධතාවයමයි. සංඛ්‍යාතය යුක්ත කරොත් RPM බෙදීම 60යි. RPM අගය 7200යි බෙදීම 60යි. කියලා කියන්නේ 120යි හර්ට්. ඔය තමයි රෝදයේ භ්‍රමණ සංඛ්‍යාතය. දැන් රෝදයේ භ්‍රමණ සංඛ්‍යාතය නෙවෙයි අපෙන් අහන්නේ තත්පරයකට ස්පන්ද කීයක් ඇහෙනවද කියලා. අන්න තත්පරයකට ඇහෙන ස්පන්ද ගන්න කියන්නේ F0. මෙතනින් F0 උක්ත කරගත්තොත් F0 කියන්නේ 4යි F. රෝදයේ භ්‍රමණ සංඛ්‍යාතය මෙතනට ආදේශ කරනවා 4 වරක් 120 කියන්නේ 480යි හර්ට් කියනකොට තමයි හර්ට් සංඛ්‍යාතයක් කියනකොට තමයි අපිට ඔය අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් වෙන්නේ. මේ දක්වම් 4 ප්‍රායෝගිකව විශාල වෝල්ටීයතා ලබා ගැනීම සඳහා ලෝහ වෙනුවට අර්ධ සන්නායක භාවිත කරයි. අර්ධ සන්නායකයක් විශාල වෝල්ටීයතාවයක් නිපදවන්නේ ඇයි කියලා අහනවා. අන්න හෝල් වෝල්ටීයතාවයේ සමීකරණය බැලුවොත් අපි ගත්ත සම්බන්ධතාවය හෝල් වෝල්ටීයතාවය කියන්නේ Vi බෙදීම NET කියලා. ඔතනින් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ඊට කලින් එකකින් ගන්නත් පුළුවන් කොහොම හරි අර්ධ සන්නායක පාවිච්චි කරනකොට මේ වාහක ඝනත්වය අඩුයි. එන්නගේ අඩු වෙනවා. එන්නගේ අඩු වෙනකොට හෝල් වෝල්ටීයතාවය වැඩි වෙනවා. එහෙනම් කෙලිම උත්තරේ ලියන්න පුළුවන් වාහක ඝනත්වය අඩු වෙන නිසා තමයි විශාල හෝල් වෝල්ටීයතාවයක් නිෂ්පාදනය වෙන්නේ.